තවත් සුන්දර දවසක ආරම්භයක්. අහස වලාකුළු වලින් වසාගෙන මීදුම පරිසරේ පුරාවටම විහිදිලා ගිහිල්ලා. හරියට මීදුමේ මුළු පරිසරෙම වහගෙන වගේ. කුරුල්ලන්ගේ කිචිබිචයත් එක්කම මීදුමෙන් පිරුණු මේ වගේ උදෑසනක් කියන්නේ හිත ප්‍රබෝධමත් කරන කාල වේලාවක්. ඉතින් අද ඒ වගේ දවසක්. මිනිස්සු කඩිමුඩියේ එදිනෙදා කටයුතු වෙනුවෙන් ඉක්මන් ගමනින් යන එනවා පේනවා. ඔයා මේ වීඩියෝ එක බලන්නේ කොයි වෙලාවක වුණත් උදෑසන නැවුම් බව ඔයාගේ හිතටත් දැනෙවි. හෙලෝ කොහොමද හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. අද ගොඩක් දවසකට පස්සේ මට හිතුණා vlog එකක් කරන්න ඕනි කියලා. ඉතින් මම හිතුවා මම හදාගත්ත මගේ පුංචි මල් පාත්තිය ඔයාලට පෙන්වන්න ඕනි කියලා. ඉතින් මම පුංචි මල් පාත්තියක් හදාගෙන තියෙනවා. ඒකේ එළවලු පැලක් පොඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මම ඉන්න කියන්න ඕනේ මුලින්ම මම ඉන්න තැන ලොකු ඉඩ ප්‍රමාණයක් නැහැ. ඒ වගේම ලොකු මිදුලකුත් නැහැ. ඉතින් ඒ තියෙන ඉඩකඩ ප්‍රමාණය මම පුංචි මල් පාත්තියක් හිටවගෙන තියෙනවා. ඉතින් මං මල් වලට හරිම ආස මිනිස්සෙක්. මම දන්නවා මං විතරක් නෙවෙයි ඕනිම කෙනෙක් මල් වලට හරිම ආසයි ආදරේ කියලා. ඉතින් වයස් බේරියකුත් නැතුව. ඉතින් උදේ පාන්දර මිදුලට ගියාට පස්සේ උදේ පාන්දර එළියට ගියාට පස්සේ මල් පාත්තියේ මල් පිපිගෙන එනවා දකින්නකොට හිතට හරිම සැනසීමක් සැහැල්ලුවක් තමයි දැනෙන්නේ. ඉතින් ඒකත් එක්ක තමයි ඒ වගේම එළවලු පැලවල එළවලු මොනවා හරි අපි හිතවල වගා කරගත්ත දෙයක පළදාව අපිට දකින්න පුළුවන් වෙනවා කියලා කියන්නේ ඒක හරිම සතුටක්. ඉතින් මං ඒ හින්දාම මගේ ආසාවට මං මල් පාත්තියක් සහ එළවලු පැල කීපයක් වගා කරගත්තා. ඉතින් මං හිතුවා ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි කියලා. මට මේ තියෙන ලොකු ඉඩකඩ ප්‍රමාණයක් නෑ මෙතනට ඉරේලිය ගොඩක් වැටෙනවා. ඉතින් මම මල් පැල ටිකත් එළවලු පැල ටිකත් ආරක්ෂා කරගන්න හරි අමාරුවෙන් තමයි මම මේ වැඩේ කරගන්නේ. ඉතින් එහෙම ආරක්ෂා කරගෙන මල් පැල ටිකේ මල් පිපිලා තියෙනවා දැක්කහම මට හරිම සතුටක් දැනෙනවා. ඉතින් මම අද හිතුවා ඒක නිසා මල් වලට ඒවට කැමති ඔයාලට මගේ මල් පාත්තිය පෙන්වන්න ඕනි කියලා. ඉතින් අද අපි බලමු මගේ මල් පාත්තිය මොන වගේද කියලා. ඉතින් අද ගිහිල්ලාම බලමු මගේ මල් පාත්තිය මොන වගේද කියලා. කාල වේලාවක් හම්බෙන හැම මොහොතකම වගේ මල් පාත්ති සුද්ධ පවිත්‍ර කරන්න මම පුරුදු වෙලා ඉන්නවා. මොකද මේ මල් පාත්ති වල නිතරම වල් පැලෑටි ගොඩක් හැදෙනවා. මොකද මේ සපරගමු පළාත නිසා නිතරම වර්ෂාව ලැබෙනවා. ඉතින් මේ අවුවත් එක්කම වර්ෂාවත් නිතරම ලැබෙනවා. ඉතින් නිතරම වර්ෂාව ලැබෙන නිසා මේ වල් පැලෑටි ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. ඉතින් මේ වල් පැලෑටි හැදුණයි කියලා කියන්නේ අපි හදාගන්න මොනවා හරි පැලයක් වෙන්න පුළුවන්, එළවලුවක් වෙන්න පුළුවන් මොනවා හරි දෙයක් ඉක්මනින් වහගන්න තරමට දවසින් දෙකෙන් වර්ධනය වෙනවා. ඒක නිසා දවස් දෙකෙන් දෙකට වගේ මේ වල් පැලෑටි ගලවලා ඉවත් කරන්න ඕනේ. ඉතින් ඒ කාර්යය කරන්න මම නිතරම පුරුදු වෙලා ඉන්නවා. මොකද මම මල් පැලවලට හරිම ආදරේ. ඉතින් මේ මල් පැල පවත්ව ගන්න නම් මේ වල් පැලෑටි ගලවලා ඉවත් කරලා සුද්ධ පවිත්‍ර කරන්නම වෙනවා. මල් හිටවන එක මගේ ජීවිතේ අමතර විනෝදාංශයක් වෙලා තියෙනවා. යන්නේන කොහෙදි හරි යන්නේන හැම අවස්ථාවකදීම වගේ මල් පැලයක් ගෙදරට අරගෙන එන්න මම පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒ මල් පැල ටික ටික ලොකු වෙලා ඒව වලින් මල් ලබා දෙනකොට ඒව දකින අපිට දැනෙන මානසික සතුට, මානසික තෘප්තිය වෙන මොන වගේවත් ගන්න බෑ. ඇත්තරම ඒ සුවඳ ඒ මල් වලට එන මීමැස්සෝ විවිධ සත්තු රොන් අරගෙන යන්නේ මේ දේවල් දකිනකොට ඇත්තටම හරිම ආසාවක් එනවා. මල් වගා කරන, එළවලු වගා කරන මේ වගේ වගාවන් සිදු කරන ඕනිම කෙනෙක්ට මේ මානසික සතුට දැනෙනවා. ඒ වෙන කොහෙන්වත් ඇත්තටම ගන්න බෑ කියලා තමයි මම දන්නේ.
ඉතින් දැන් වෙනකොට ගොඩක් අය මල් හිටවන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒක දකින්න ලැබෙන එකත් සතුටක්. මොකද තාක්ෂණයත් එක්ක මුහු වෙලා ඉන්න මේ ලෝකෙක කීප දෙනෙක් හරි මේ මල් වගා කරන්න පුරුදු වෙලා ඉන්න එක ගැන ඇත්තටම හරිම සතුටුයි. මේ තමයි මම මුලින්ම ගෙනල්ලා හිටවගත්ත වතු සුත්ත ගහ. පොඩි අත්තක් තමයි මං ගෙනල්ලා හිටෙව්වේ. දැන් ඒක ටිකක් ලොකු වෙලා මල් දෙන තැනට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක දකිනකොට මට ඇත්තටම හරිම සතුටුයි. මේ තියෙන්නේ මගේ රෝස මල් පාත්තිය. එතකොට මෙතන තමයි රෝස මල් ගොඩක්ම වගා කරලා තිබුණේ. එතකොට ඒ රෝස මල් හැදුනහම ඒ පැල ගලවලා මම වෙන වෙනම පෝච්චිවල හිටවගෙන තියෙනවා. මේ එක ගහක ඉක්මනටම හැදුණු මල් ටික මොකද එකපාර මල් 3-4ක් හැදුනා. ඉතින් මෙතන දාස්පෙතිය පැලයකුත් ඔන්න හැදිලා තියෙනවා. කියන්න ඕනේ මෙන්න මේ වගේ පෝච්චි වලට ඇට වර්ග දාලා මං පැල හදාගෙන වෙනම හිටව ගන්නවා. ඉතින් මේ තමයි මං හරිම ආසාවෙන් ගෙනල්ලා හිටව ගත්ත බේබි රෝස පැලයක්. එතකොට මේක කහ පාටයි. ඉතින් කහ පාටට මං හරිම කැමතියි. ඉතින් මං හරිම ආසාවෙන් ගෙනල්ලා හිටව ගත්තා. ඒකේ මල් පිපිලා තියෙනවා, දළු දාලා තියෙනවා. මං ඒක දකිනකොට මට හරිම සතුටුයි. ඔයාලට පේනවා ඇති කියලා මං හිතනවා. මේ තවත් මල් පැලයක්. ඉතින් කහපාටට මං ආසයි කියලා කිව්වනේ. ඉතින් මං ගෙනල්ලා හිටව ගත්ත. මං හිතන්නේ මේ තමයි කපුරු. මේ බෝගන්විලා. ඇත්තටම මං හොයාගන්න ගියේ සුදු පාට. නමුත් මට හම්බුනේ මේ පාට. දම් පාටටත් මං කැමතියි. ඒක නිසා ගෙනල්ලා හිටෙව්වා. මේ මල් පැලේ මම දකිනවා නිතරම බොහෝ තැන්වල තියෙනවා. ඉතින් මේක සුදු පාට නෙමෙයි. මේක කහ පාටට වගේ හුරු පාටක්. පේන්නේ නැතුව ඇති. මං හිතන්නේ මේ මල් පැලේ නම ජපන් රෝස වෙන්න ඕන. මේ පෝච්චියේ පාට වර්ග කිහිපයකින් තියෙනවා. බයිකල් එකකුත් තියෙනවා. කහ පාටයි රෝස පාටයි බයිකල් එකකුත් එක්කම මල් තියෙනවා. මේ පෝච්චියේ පිරෙන්නම මේ මල් හැදෙනවා. ඉතින් හරිම ලස්සනයි හැදුනහම. කුඩා කෘමිසත්තු ඇවිල්ලා ඉන්නවා මල් බීලා රොන් බීල් අරගෙන යන්න. මේ පෝච්චියේ ගලවලා ඉවත් කරන්න ඕන මල්. මොකද දැන් ගොඩක් කල්. ඒක නිසා ගලවලා ආපහු හිටවන්න ඕන. මේ මල් වල නම මම දන්නේ නැහැ. ඒ වුණාට හරිම ලස්සනයි. මං ඒකින්ද ගෙනල්ලා හිටව ගත්තා. මං කලින් කිව්වා වගේ පොඩි වල් පැලෑටි ගොඩක් හැදිලා තියෙනවා මේ පෝච්චියේ. ගලවන්න ආයේ ඉක්මනින් හැදෙනවා. මේ තමයි මං කලින් පෙන්නුව රෝස පාත්තියෙන් කපලා හදාගත්ත රෝස ගහක්. දැන් ඒකේ මල් පිපෙන්නත් ළඟයි. අතු හිටව ගත්ත ඒවා.
මේ තමයි පැල දුන්නු රෝස ගහේ මවුශාකය. මේකෙන් තමයි රෝස පැල ගොඩක්ම මම හදාගත්තේ. අලුතෙන් දළු දාලා තියෙන දැක්කම ඇත්තටම හරිම සතුටුයි මට. මේ තියෙන්නේ තවත් රෝස වර්ගයක්. මේ රෝස වර්ගයේ තැඹිලි පාටයි. ප්ලාස්ටික් වගේ මල හැදුනට පස්සේ හරිම ලස්සනයි. දළු දාලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. දැන් ඔයාලා දකින්න යන්නේ මම බොහොම අමාරුවෙන් හොයාගත්ත රෝස්මෙරි පැලේ. හොයලා ඉතාමත් අමාරුවෙන් හොයාගත්ත පැලේ තමයි මේ. රෝස්මෙරි පැලේ මං පරිස්සමෙන් හදාගත්තා. මේ ගහනම් හැමතැනම දකින්න හම්බෙනවා. ලොකුවට හැදිලා ඊට පස්සේ මැරුණා. ඊට පස්සේ ආපහු අතු කප්පාදු කරලා තමයි මේ විදිහට කොළ දාලා තියෙන්නේ. මේ තියෙන්නේ ඉතින් මගේ මල් පාත්තිය. මේ තමයි එළවලු පාත්තිය. එළවලු ගොඩක් නැහැ. මේ තමයි මිරිස්, අමු මිරිස් පැලයක්. ටිකක් දවස් යනවා ඒක හිටවල එක ලොකු වෙලා. මේ ඉගුරු, මේ තක්කාලි පැල. කෘමිසත්තු ඇවිල්ලා මේ අතු විනාශ කරලා දානවා කොළ. ඉතින් හරිම පරිස්සමෙන් තමයි මේව රැකගන්නේ මම. ඔයාලට පේනවා ඇති දැන් වෙනකොටත් පොඩි ආපදා වෙලා තියෙනවා. මුකුණු වෙන්න හිටවගෙන තියෙනවා මම. මේව කීප වතාවක්ම කෑමට ගත්තා. දැන් මේ ආපහු සැරයක් දළු දාලා ආයෙ හැදිලා තියෙනවා. මෙතනත් මල් පැල තියෙනවා. මේ තමයි මං හරිම අමාරුවෙන් මහන්සි වෙලා හදාගත්ත මගේ කරපිංච ගහ. මාස ගාණක් වෙනවා හිටවලා ඒත් හැදුනේ නැහැ. බොහොම අමාරුවෙන් තමයි මේ තත්ත්වයටවත් පත් කරගත්තේ. ඉතින් මේ තවත් පොඩි මල් ගහක්. මේවා නම් ගෙවල් වල නිතරම දකින්න හම්බ වෙනවා. මේ විදිහට තමයි ඉතින් මගේ මල් පාත්තිය සහ එළවලු පැල ටික දකින්න හම්බෙන්නේ. මං හරිම ආසාවෙන් වගා කරපු දේවල් තමයි මේ. ඒ ඔයාලා දැක්කේ මං හරි ආසාවෙන් ආදරෙන් හදාගත්ත මගේ මල් පාත්තිය. ඉතින් මේ මල් පාත්තිය දැකලා කෙනෙක්ට කැමැත්තක් ඇති වුණා නම් මමත් මල් ගහක් හිටව ගන්න ඕනි කියලා. ඒක තමයි ඇත්තටම වටින්නේ. ඒ අරමුණ ඇතුව තමයි මම මේ මගේ මල් පාත්තිය vlog එකකින් අද පෙන්නන්නම් කියලා හිතුවේ. ඉතින් ඒ අරමුණ ඉෂ්ට වෙයි කියලා මම හිතනවා. ඉතින් අද මේ විදිහට මගේ vlog එක මම අවසන් කරනවා. අලුත් vlog එකකින් ඉක්මනටම හම්බෙමු. අවසාන වශයෙන් මගේ වීඩියෝස් බලන ඔයාලට ගොඩක් ස්තුති කියනවා. එහෙනම් අලුත් vlog එකකින් ආයෙමත් හම්බෙමු. එතකන් පරිස්සමෙන් සතුටින් ඉන්න.